ඔන්න එහෙනම් මම තවත් චූටි දෙයක් කියන්නයි යන්නේ. මට ගොඩාක් කට්ටිය ආදරෙයි. ගොඩාක් කට්ටිය මට හරිම ආදරණීයයි. හරිම ආදරෙන් කතා කරනවා. ඇයි මම කිසිම දවසක අනුන්ගේ දේවල් හොයන්නේ මට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. ඇයි අපි අරයාගේ මෙහෙමයි මෙයා මෙහෙමයි අරයා මෙහෙමයි වැඩක් නැහැ. ඒවා සම්පූර්ණ නතර කරමු අපි. කාගේවත් දේවල් හොයන්න එපා. කාටවත් හිංසා පීඩා කරන්න එපා. අරයා ඇඳලා ආවේ මෙහෙමයි. ඒ මොකොත් ඕනේ අපි අපේ දේ විතරක් බලාගමු. එතකොට අපිට හැමෝම ප්‍රිය කරයි හැමෝම ආදරය කරයි. මොකද අපි ආදරණීය චරිතයක් වෙමු හැමෝටම. ඒ කියන්නේ මොකද අපි ජීවිතේ ගෙනියන්න කිසිම දෙයක් අපි ගෙනියන්නේ නැහැ. මේ ඇඳුම් පවා දාලා යන්නේ කිසිම දෙයක් අපි ගෙනියන්නේ නැහැ. අපි ගෙනියන්නේ මේ කුණු ශරීරයක් විතරයි. ඒ ශරීරය ගෙනියන්නෙත් නැහැ. නිකන් දරමිටියක් විතරයි යන වෙලාවට යන්නේ. මේ පොඩි අඩි 6 මේ පෙට්ටියක. ඉතින් වැඩක් නැහැ. අපි ඉන්නකම් හොඳ කරමු. මං හැමදාමත් ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ අපේ මූණෙන් පේනවා අපේ සිරියාව. අපි එහෙම වෙමු. මම මගේ දරුවන්ට උනත් උගන්වන්නේ ඒ විදිහට. අරයා කොහොමද මගේ දරුවෝවත් ගෙදර කතා කරන්නේ අනුන් ගැන. කතා කරනවට කැමතිත් නැහැ. ඉතින් අපි එහෙම ඉමු. අපි දෙන්නෙක් එකතු වුණොත් කතා කරන්න අර ගෑණි මෙහෙමයි මේ ගෑණි මෙහෙමයි බලන්නකො අර ගෑණි මේක අනේ එපා ඒක නවත්තපුවා අපි හැමෝ අපිට වැරදි කරන හිංසා පීඩා කරන හැමෝටම ආදරෙන් කතා කරමු මේ සමස්තයම හදන්න උත්සාහ කරමු අපිට එහෙම කරන්න බැරි වෙයි නමුත් අපි එක්කෙනෙක් හරි දවසකට හදන්න උත්සාහ කරමු මොකද එයා නිසංසලේ ඉන්න අනුන් ගැන කතා නොකරන තමන්ගේ දේ වැඩක් බලාගෙන හැමෝටම හොඳ දෙයක් කරන දෙන කෙනෙක් බවට පත් වෙමු අපි කාගේ හරි දුකකදී දුක් වෙමු කාගේ හරි සැපකදී සතුට වෙමු අර ඊර්ෂ්‍යා කරලා වෛර කරලා අපිට මොනවද හරියන්නේ අනිත් ගෙදරට මේ වගේ වාහන ගෙනාව අර වගේ ගෙනාව මේ වගේ ගෙනාව කියලා අපිට කිසිම වැඩක් නැහැ ඒකෙන් අපි ඒ ගැන කතා කරලා අපිම ප්‍රෙෂර් නංග ගන්නවා හරියට මෙහෙම තියෙනවා අපිට නෑනේ ඉතින් හිතුවා කියලා අපිට ලැබෙනවද නෑ අපිට කිසිම දෙයක් ලැබෙන්නේ අපි කරන හොඳ නරක විතරයි අපි ගෙනියන්නේ එහෙමනම් අපි අනුන් ගැන කතා නොකර අපි ගැන විතරක් කතා කරලා අපි උත්සාහයෙන් ඉදිරියට එන්න බලමු. අපි ලස්සනට ඉන්න බලමු. අපි හරිම ආදරණීය චරිතයක් වෙමු කියලා මම හැමෝටම හදවතින්ම ආරාධනා කරනවා. එහෙමනම් මගෙත් එක්ක එකතු වෙන්න කැමතිනේ ඔයගොල්ලෝ. එහෙමනම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයෂා රාජපක්ෂ කියන YouTube channel එක subscribe කරන්න මම දිගටම ඕගොල්ලන්ට හදවතටම කතා කරන දේවල් අරගෙන එනවා. එහෙමනම් ගිහින් එන්නම් බායි.